වීඩියෝ එකට යන්න කලින් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එකත් subscribe කරන්න. මේ තමයි ශුද්ධ වූ ඉසිතෝරු මුනිතුමාගේ ළමා කාලය. මෙතුමා ඉපදුනේ 1979 අවුරුද්දේ ස්පානියේ මැඩ්‍රිඩ් කියන පළාතේ. මෙතුමාගේ දෙමව්පියන් දුප්පත් වුණත් දේවභක්තියෙන් පිරි ඔවුන් ජීවත් වුණා. ඒ වගේම පවුලක් විදිහට ඔවුන් ගොඩාක් සතුටින් ජීවත් වුණා. ඉසිදෝරු තුමා කුඩා වයසේදීම දෙවියන් වහන්සේ සමග විශේෂ සම්බන්ධතාවයක් ඇතුව ජීවත් වුණා. ඉසිදෝරු මුනිතුමා බාල වයසේදීම තම දෙමව්පියන්ට කීකරු වෙමින් කිතු දහමේ සුවඳ විහිදුවා වූ පුද්ගලයෙක්. එතුමා කුඩා වයසේ සිටම තම දෙමව්පියන්ට ගොවි කර්මාන්තය සඳහා උදව් කළා. එතුමා තමන් සමග වැඩ කරපු ගොවියන්ට ආදර්ශයක් වෙමින් ලස්සන මලක් වගේ ප්‍රබෝධමත්ව ජීවත් වුණා. සහකාර ගොවියන්ගේ විශාල ආදරයක් ලබන්නද එතුමා සමත් වුණා. හැමෝම සමග සහයෝගයෙන් සමාදානයෙන් එතුමා වැඩ කළා. තමන්ගේ අම්මා තාත්තා ගොඩක් දුප්පත් හින්දම පොහොසත් ස්වාමියෙකු යටතේ බැල මෙහෙවර කරන්න එතුමාට සිද්ධ වුණා. එතුමා කුමන දෙයක් සිදු කළත් දෙවියන් වහන්සේ සමග තිබුණු සම්බන්ධතාවය නැවැත්තුවේ නැහැ. එතුමා නොකඩවාම දේවස්ථානයට ගිහින් දෙවියන් වහන්සේට යාච්ඡා කරන්න පුරුදු වී සිටියා. එතුමා දෙවියන් වහන්සේට යාච්ඡා කරන කාලයේදී දේවදූතයන් පැමිණ එතුමා වෙනුවට වැඩ කළා. දෙවියන් වහන්සේ ඉසිදෝරු මුනිතුමාව දුප්පත් මිනිසුන් වෙනුවෙන් තෝරා ගත්තා. ආහාර ස්වල්පයක් ගෙන දුප්පත් මිනිසුන්ට කෑම දීමට එතුමා ප්‍රාතිහාර්ය කළා. බොහෝ මිනිසුන් ඇවිත් එතුමා දෙන ආහාර අනුභව කළා. මේ සියල්ල එතුමා කළේ දෙවියන් වහන්සේ ඔහු සමග ලොකු සම්බන්ධතාවයක් තිබූ නිසයි. කිසිම අවස්ථාවක එතුමා දෙවියන් වහන්සේට යාච්ඡා කිරීම අමතක කළේ නැහැ. එතුමා මුළු ජීවිත කාලය පුරාම අනිත් අයට ආදර්ශයක් වෙමින් ජීවත් වුණා. එතුමා ජලයෙන්ද ප්‍රාතිහාර්ය කළා. පිපාසිත වූවන්ට ජලයද එතුමා ලබා දුන්නා. තරුණ කාලයේදී එතුමා මරියා තොරෙබියා කියන කාන්තාව විවාහ කරගත්තා.
පසුව ඔවුන් දෙදෙනාට පුංචි පුතෙක් ලැබුණා. කාලයත් සමග මේ කුඩා දරුවා විශාල ළිඳකට වැටුණා. ඉසිදෝරු තුමත් ඔහුගේ බිරිඳත් දෙවියන් වහන්සේට එම මොහොතේ යාච්ඡා කළා. එම අවස්ථාවේදී ප්‍රාතිහාර්යකින් ළිඳේ තිබුණු ජල මට්ටම සමග එතුමාගේ පුත්‍රයා ඉහළට එසවුණා. තම පුත්‍රයා බේරා දෙනවා නම් දෙවියන් වහන්සේ වෙනුවෙන්ම කැපවෙන බවට එතුමා බාරයක් වුණා. පසුව ඔවුන් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වුණා. කාලය ගත වෙනවත් සමගම 1130 දී එතුමා මේ ලොවෙන් සමුගත්තා. නමුත් තවමත් එතුමාගේ දේහය තුළින් සුවඳ විහිදුවමින් තිබෙනවා. ඔයාලා දැක්ක නේද? ඉසිදෝරු මුනිතුමාගේ දෙවියන් වහන්සේ සමග තිබුණා වූ සම්බන්ධතාවය. එතුමා වගේ අපටත් පුළුවන් දෙවියන් වහන්සේ සමග විශේෂ සම්බන්ධතාවයක් ඇති කරගන්න. ඉතින් අද කතාව ලස්සනයිද? එහෙනම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න. ඔයාලගේ යාළුවා අතර share කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්න. හැමෝටම ජේසු පිහිටයි.